Hello guys, welcome back to my first video. ඉතින් ඔයගොල්ලොත් ආසද මේ වගේ ලස්සන ලෝගයක් ඔයාගේ ෆෝන් එකෙන්ම හදාගන්න. එහෙනම් ඔයාටයි මේ වීඩියෝ එක. අපි යන් වීඩියෝ එකට. හරි මුලින්ම ඔයගොල්ලෝ Pixel Lab කියන ඇප්ලිකේෂන් එක දාගන්න. මම ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න නිසා මම ඒක ඕපන් කරගන්නවා. ඕපන් කරගත්තට පස්සේ උඩ තියෙන තිත් තුනක් ඒකෙන් use gallery කියලා තියෙනවා. ඒකෙන් ඔයාගේ අවශ්‍ය ෆොටෝ එක දාගන්නවා ලෝගෝ එක හදන. හරි මම ඔන්නෝම මට ඕන ෆොටෝ එක දාගන්නවා. ඊට පස්සේ මේ වැඩිපුර ටෙක්ස්ට් එක මම ඩිලීට් කරනවා. ඊට පස්සේ ටෙක්ස්ට් වලට ගිහින් ඉස්සල්ලාම අපි සර්කල් එකක් මේ වටේ හද ගන්න ඕනේ. ඒ නිසා මේ ෂේප් මෙතන ඔය මම පෙන් එකකින් ගිහලා ෂේප්ස් වලට යනවා. ඒකෙන් සර්කල් එකට යනවා. ඉතින් අපි සර්කල් එකට යන්න ඕනේ. හරි සර්කල් එකට ගිහින් අපි සර්කල් එක මෙතෙන් දා ගන්නවා. සර්කල් එක දාලා ඔම සර්කල් එක කියන්නේ බෝලේ ඔපාසිටි එක අඩු කර ගන්නවා. බිඳුවටම අඩු කර ගන්න ඕනේ. මේ ඔම අපිට අවශ්‍ය ගානට ලොකු කරගෙන සාමාන්‍ය විදියට ලොකු කරගෙන ඔම ගානට තියා ගන්නවා අපි. ඊට පස්සේ ඔපාසිටි එක බිඳුව වෙනකම්ම අඩු කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන ස්ට්‍රෝක් විත් කියලා තියෙනවා. අන්න ඒක අපි 10ට විතර වැඩි කරගන්න ඕනේ. ඊට පස්සේ ඔහොම 10ට විතර වැඩි කරන අපිට ඕන ඔය බෝලයක් ඇදෙනවා සාමාන්‍ය ලෝගෝ වල තියෙන TikTok. ඔහොම බෝලේ හදාගෙන අපි යන්න ඒක ලොක් කරගන්න ඕනේ. ඔය මම පෙන්නේ ඉතින් ටෙක්ස්ට් වලට යන්න ඕනේ අපි. ටෙක්ස්ට් වලට ගිහිල්ලා මේ එඩිට් වලට ගිහිල්ලා ඔයගේ නම ගන්න ඕනේ. සාමාන්‍ය දැනුමක් ඇති ඔයගොල්ලන්ට මම හිතන විදිහට Pixel Lab එක ගැන මම ඔහොම ගහ ගන්නවා ෂෙනු ටෙක් කියලා. ඊට පස්සේ ඕකේ දෙනවා. ටික කියලා ගහගත්තා. ඊට පස්සේ ඕකේ දෙනවා. ඊට පස්සේ ලොකු කරගන්න. ටික ලොක් කරගන්නවා. ඔව් ලොකු කරගෙන ආයේ ගාන සාමාන්‍ය පොඩි ගාන එහෙම තියාගෙන මේකත් තව ටිකක් ලොක් කරමු. හරි. ඔහොම තියාගෙන අපි යනවා ෆොන්ට් එකක් දාන්න. ෆොන්ට් එකක් දාන්න මම කියන ෆොන්ට් එක දාන්න ඒක ගොඩක් හොඳයි. මේ පළවෙනි පේලියට දෙවෙනි පේලියේ යට මේක. පළවෙනි තට්ටුව නෙමෙයි දෙවෙනි තට්ටුව යට මේක. යට මේක ටච් කරන්න ඕන ටච් කරලා ඒක ඕක දෙන්නේ. ඒ දැක්කම ඒක හරි ලස්සනයි. ඊට පස්සේ මේ ස්ට්‍රෝක් විත් කියන එක මේ ස්ට්‍රෝක් කියන එකෙන් හරිය දාලා මේ කළු පාට පොඩ්ඩක් වැඩි කරගන්න. ඊට පස්සේ මේ ෂැඩෝ කියන එකෙන් ෂැඩෝ එක ඒක හේවණල්ලක් දාගන්න. ලස්සන කළු පාට තමයි ඒකට ගැලපෙන්නේ. මේක එන්නම් දාන්න ඕනේ. මේ ඔම ගිහිල්ලා ඊට පස්සේ 3D ෂැඩෝ කියන එක ඔන් කරලා මේ කළු පාට වැටෙන ඔටෝම ඕක තියලා හරි ඔන්න හරි ඔහොම තියලා ඒක ලොක් කර ගන්න ඕනේ. හරි අපි ආයෙත් ටෙක්ස්ට් වලට ගිහින් අපි මෙතන ඇඩ්මින් කියලා ඇඩ්මින්ගේ නමයි ඒව ටික දාගන්න තමයි යන්නේ. ඉස්සෙල්ලාම ඇඩ්මින් කියලා මෙතන ගහ ගන්න ඕනේ. ටෙක්නික් ආයෙ වැදුනා පොඩක් වැදුනා. මේ ඇඩ්මින් කියලා තමයි ගහ ගන්න ඕනේ. හරි ඇඩ්මින් කියලා ගහගත්තා අපි ගිහලා ඊට පස්සේ ඒක ලොක් කරගෙන ආයෙත් සාමාන්‍ය ගාන පොඩි කර ගන්නවා. ඊට පස්සේ අර මං කිව්වේ මේ දෙවෙනි තට්ටුවේ අවසාන ෆොන්ට් එක තමයි දාගන්නේ මේකට ඇඩ්මින් කියන එකට. මම හරි දාගන්නවා. ගානට ඔම ෂේප් එකට දානවා. අර මං කිව්ව ෆොන්ට් එක තමයි කලින් කිව්ව ෆොන්ට් එක මම මේකට දාගන්නේ ඕක ගිහලා. ඔය තියෙන්නේ ඒක දාලා කොහම ආයෙත් මේ ටෙක්ස්ට් වලට යනවා. ආ ටෙක්ස්ට් වලට ගිහින් මේ ඇඩ්මින්ගේ නම දා ගන්නවා සම්පූර්ණ නම. හරි ෂෙනල් නෙක්සර් ඒවම නම දා ගන්නවා මම. හරි ඒ දැම්මා. ඒක දැම්මට පස්සේ ඔහම ඒකත් එතෙදිම තියෙනවා ඔහම. එතෙදිම තියලා ඒකට අර ෆොන්ට් එක දා ගන්නවා. ටක් සාමාන්‍ය ලොක් කරලා ඒ ෆොන්ට් එක දා ගන්නවා. අර ෆොන්ට් එකම ඒ ෆොන්ට් එක තමයි හරියන්නේ මේවට. මේ ඊට පස්සේ මේ අද විදියටම ස්ටෝ එක වැඩි මේ කළු පාටින් පොඩ්ඩක් වැඩි කරගන්නවා. මොම වැඩි කරලා මේ කලර් එක වෙනස් කරන ඕන කහ පාට වෙන්නේ. කලර් එක කහ පාට කියන ටිකක් තැඹිලි පාට වගේ එන එක. මොකද දාලා ඔය කහ පාට නෙවෙයි. ඔන්න තැඹිලි පාට හැබැයි තියෙන කහ පාට. අන්න ඒක දාන්න ඕනේ. හරි දැන් මේ ලෝගෝ එකේ භාගයක්ම හදලා ඉවරයි. ඔයගොල්ලෝ පේනවා ඇතිනේ. ලෝගේ භාගයක්ම හදලා ඉවරයි. දැන් අපි මේක මොඩිෆිකේෂන් කරන්න යන්නේ.
TikTok මේ YouTube Instagram කියලා යටින් logo ටික තියෙන්නේ අන්න ඒකට තමයි යන්නේ. ඒකට යන්න නම් ඔයගොල්ලෝ යන්න ඕනේ මේකෙන් සම්පූර්ණ බෑක් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. හරි අපි බෑක් වෙමු. බෑක් වෙලා ඔයගොල්ලෝ යනවා Google එකට. Google එකට ගිහින් ගහන්න TikTok YouTube PNG කියලා. හරි guys එතකොට මෙන්න මෙහෙම දෙයක් කරන ඊට අපි ෆොටෝ වලට ගිහිල්ලා මේ යටට ගිහිල්ලා black color වලින් තියෙන මේ set එක තෝර ගන්න. ඔහොම යට ගිහින් ෆොටෝ සිග්නල් වල තියෙන ඔහොම යට ගියාම අපි ඔහොම හොයමු. මෙන්න ඕන්නම ක්ලික් කරනවා. ඔන්න ඔය වගේ මේකක් තමයි අපි හොයාගන්න ඕනේ. මේක මං හිතන්නේ logo එක තියෙනවා බලමු. logo එකක් තියෙනවා කියලා. ඔව් ඒකේ logo එකක් තියෙනවා. ඔව් ඒකේ logo එකක් තියෙනවා ලාවට පේන. ඒක නැති වෙන්න අපි වෙන එකක් හොයාගමු. ඔන්න මේ වගේ තියෙන එකක් තමයි හොයාගන්න ඕනේ. කොහොම හරි ගිහිල්ලා අපි හොයාගමු. හරි ඔව් අපි හොයාගත්තා. අපි ඕන එක මෙන්න මේක දැන් අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඒක ඩවුන්ලෝඩ් වුණා. දැන් ඕගොල්ලෝ ආයෙත් Google එකෙන් බැක් වෙන්න ඕනේ. බැක් වෙන්න ඔහොමම බැක් වෙලා ආයෙත් Google එකට යන්න. ආයෙත් Google එකට ගිහලා සර්ච් කරන්න background remove කියලා. background remove කියලා ගියවට පස්සේ ඔය උඩින් මෙන්න නිල් පාට එක පාවිච්චි කරන්න අනිත් ඒකට වඩා ඒක හොඳයි මේ ඒක ගන්න. ඒකට ගිහිල්ලා ඔන්න ඔහම අප්ලෝඩ් ෆොටෝ කියන එකට යන්න. මේ ඊට පස්සේ අපේ මේ ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එක එතන දෙන්න. දුන්නාට පස්සේ ඒක ඔහම ලෝඩ් වෙලා PNG වෙලා එනවා. ඊට පස්සේ අපි ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරලා දැන් ඔහොමම ආයෙත් අරකටම යන්න ඕනේ. අරකට ගිහිල්ලා අපි මේ ෆොටෝ එක ඉම්පෝට් කරගන්න ඕනේ එතනට. හරි අපි ඔහොම යනවා. ගිහිල්ලා අපේ ෆොටෝ එක තියෙනවා. හරි අපේ ෆොටෝ එක ඔන්නෝම ඉම්පෝට් කරගන්නවා ලස්සනට පොඩියට ගන්නට. ඔහොම අපි දාගන්නවා අපිට ඕන ෂේප් එක බලලා. අපි හැදුවා එක මේ තියෙන රිසල්ට් එක. බොහොම ස්තුතියි යාළුවනේ අප සමග වීඩියෝ එක බලුවට. එහෙනම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා මේ ලයික් කරලා ෂෙයා කරලා හැම එකම කරලා එහෙනම් අපි කොල්ලෝ කැවුනා.